hello guys. සුබදෑසනක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මගේ වැඩ දවස සෙන්සුරාදා දවසේ ලංකාවෙන් කොරියාවට එන්න ගින්න ගොඩක් අය කොරියාවේ වැඩ දවස වැඩ කොහොමද කම්පැනි එක වැඩ කොහොමද කියලා දැනගන්න ගොඩක් කැමතියි. ඉතින් අද මගේ ඩේ vlog එක කරන්න තමයි අද බැලුවේ. අද ලංකාවේ නම් වෙසක් දවස අපිට නම් වෙසක් නැහැ. ලංකාවේ හිටියනම් මේ කොහරි යන්න ප්ලෑන් කරලා යාළුවොත් එක්ක සෙට් වෙලා කොහරි රවුමක් යන්න තමයි. එහෙනම් ඉතින් වෙසක් නැහැ. වෙසක් තිබුණා. වෙසක් තිබුණේ ගිය සතිය අපිට. ලංකාවේ වගේ නම් නැහැ. කමක් නැහැ. අද යමු මාත් එක්ක අපේ කම්පැනි වැඩ කොහොමද වැඩ වෙන්නේ කොහොමද කම්පැනි තියෙන්නේ මොනවද ඒ වගේ දේවල් ටිකක් මම අද පෙන්නන්නම් ඔයාලට වැඩ කරන විදිහ. සම්පූර්ණ දවස් වීඩියෝ එකක් අද අප්ලෝඩ් කරන්න. ඉතින් යමු මාත් එක්ක අද අපේ කම්පැනි එකට. peace. ඔන්න ඉතින් දැන් උදේම නැගිටලා පොඩි වොෂ් එකක් දාගෙන වැඩට යන්න තියෙන්නේ. වොෂ් එක දාගෙන උදේට මුලින්ම කන්න ඕන. මම ඉන්නේ කිසුක්සාවේ කම්පැනිම අපාර්ට්මන්ට් එකක්. උදේ ජනේලෙ ඉන්නටලා ඔය view එක බලන තමයි මම කෑම කන්න උදේට. කාලා ලෑස්තිලා ඉතින් වැඩට යන්න පහලට යන්න ඕන. කම්පැනි නම් වැඩි දුරක නැහැ. අපේ කිසුක්සාව තියෙනම කම්පැනි එකේ එහා පැත්තම තමයි. ඔය ජනලෙන් පේන්නේ අපේ කම්පැනි එක. අපේ කම්පැනි තියෙන්නේ CNC, MCT ඒවා තව කොන්ද්‍රිල් කියලා තව ලයින් එකක් යනවා. මේ දවස්වල නම් කෝටා එක ආවා මම දන්න විදියට. මුලින්ම ඇග්‍රීමන්ට් ආපු කට්ටියට සුබවතන්න ඕන. ඒ වගේම ඔයාලට කොරියාවට ආවම කොරියාවේ කම්පැනි එක වැඩ මොන වගේද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් යමු අද මාත් එක්ක වැඩට. වීමාගේ විග්‍රහ ගන්න අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් සවුන්ඩ් එක වැඩි. මේ ෆැක්ටරි ඇතුලේ මැෂින් ගොඩක් නිසා සවුන්ඩ් එක ගොඩක් වැඩි. කොරියාවේ සාමාන්‍යයෙන් හැම කම්පැනි එකම වගේ වීමාගේ දෙනවා. පැත්තකින් දාලා තියෙන විදිහට
ඒක පාවිච්චි කරන්න පුළුවන්. කනට දාපුවාම ඒක අපව ලොකු වෙලා සවුන්ඩ් එක ගොඩක් බ්ලොක් කරනවා. අපේ කම්පැනි නම් මම කරන වැඩත් එක්ක සාමාන්‍ය තෙල් ගෑවෙනවා වැඩි. ඒ නිසා සංගත් දෙකට අතර තව සංගත් දෙකක් දානවා. ඊට ඒක රුඩින් තව සංගත් දෙකක් දාලා තමයි කරන්නේ. තව ඉතින් මේ දවස්වල රස්නේ කාලේ නිසා සාමාන්‍ය හැම මැෂින් එකකටම එක ගානේ ෆෑන් එකක් දීලා තියෙනවා. ෆෑන් එක දාගෙන තමයි වැඩ කරන්න ඕන. මේ කම්පැනි එකේ ගියර් බොක්ස් එකේ පාර්ට්ස් තමයි ගහන්නේ. මට දෙන ගියර් ෂාෆ්ට් එකේ පොඩි සිදුරක් විදින්න. තව CNC MCT වල ගියර් බොක්ස් එකේ වීල් වල වැඩ තමයි තියෙන්නේ. ඔහොම තමයි ඉතින් මගේ දවස පටන් ගන්න මුලින්ම විදිහ වැඩට ගිහිල්ලා. අපේ කම්පැනි නම් සාමාන්‍යයෙන් බර වැඩ නැහැ. එක දිගට ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් වැඩ කරන්න වෙනවා කොහොමද කොරියාවට ආවහම. CNC MCT වගේ සාමාන්‍ය කම්පැනි වල නම් ගොඩක් දුරට බර වැඩ හොයනවා අඩුයි. ඉතින් එක දිගට වැඩ කරද්දී ඉතින් පොඩ්ඩක් මහන්සි. මම නම් තාම ඇවිල්ලා මාස දෙකමාරක් වගේ තමයි වෙන්නේ. මගේ ජොබ් එක තියෙන්නේ ඕක තමයි. ওই මැෂින් ටික තමයි මට ගහන්න තියෙන්නේ. තව ඉතින් මේ වගේ මැෂින් ගොඩක් තියෙනවා කම්පැනි එකේ. අපේ ලයින් එක විතරක් නෙමෙයි තව CNC MCT ගොඩක් තියෙනවා. අපි ටිකෙන් ටික ඒ ඔක්කොමත් බලමු. මේක තියෙන්නේ මේකත් අපේ ලයින් එකේම මේකට කියන්නේ ටැප් කිල් මැෂින් එක කියලා. මේකෙන් කරන්නේ අර ගියර් ෂාෆ්ට් එකේම පොඩි ට්‍රේට් වගේක් කපන එක. තව ඉතින් මේ ලයින් එකේම මේ තියෙන MCT මැෂින් දෙකක්. MCT කිව්වම එක විදිහේ MCT මැෂින් තියෙනවා. තව MCT මැෂින් තියෙනවා ලොකු ඒවා. දැන් නම් දවල් 12 වෙලා දැන් ලන්ච් එකට යන්න තියෙන්නේ. අපේ සිත්තමට යන්න ඕන ලන්ච් එක ගන්න. අද නම් ඔෆිස් එකේ කවුරුත් නැති නිසා කඩෙන් තමයි කෑම ගෙනල්ලා දෙන්නේ. කෑම එක මොන වගේද කියලා මම පෙන්නන්නම්. කොරියන් කෑම තමයි ඉතින් දවල් වෙලාවට දෙන්නේ. කැමති නම් කෑව හැකි. කැමති නම් අපි වෙනම උයලා ගන්න පුළුවන්. අද දවසේ කෑමේ කොහොමද තමයි තියෙන්නේ. වෙනදටත් ඔය වගේ තමයි. කොරියාවේ කෑම තමයි හැමදාම දවල්ට කන්න දෙන්නේ. සමහර කට්ටිය කනවා, සමහර කට්ටිය කන්නේ නැහැ.
මේ තියෙන දේවල් නම් මොනවද කියන්නේ මමත් හරියටම නම් දන්නේ නැහැ. ඒනට රසයි. මම නම් හැමදාම කනවා මේ කොරියන් කෑම එක. අපි නැතිනම් ඔක දාගෙන පොඩ්ඩක් මික්ස් කරගෙන තමයි කන්නේ. ඒකට ලේසි හැන්දෙන් කන්න පුළුවන්. කූරු දෙකෙන් කන්න පොඩ්ඩක් අපිට තාම හුරු නැහැ. ඉතින් දැන් දාල්ට කාලා ඉවරයි. දාල්ට බ්‍රේක් එක පැක් දෙනවා. 12 ඉඳලා 1 වෙනකල්. කාලා කාමරේට ගිහින් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කාමරේට ගිහින් පොඩ්ඩක් අලත්තයක් දාගෙන ඉඳලා එනවා නම් එහෙමයි. මම කාමරේට යන්නේ ආයේ. කොහොම තමයි. අද නම් සෙන්සුරාදා දවසක් නිසා කෑම කඩෙන් ගෙනල්ලා තමයි දෙන්නේ අපිට. අනිත් දවසක් නම් සිත්තම අතනම උයනවා. තවද බුෆේ දාලා වගේ අපිට අරගෙන කන්න පුළුවන්. සෙන්සුරාදාට ඔෆිස් එකේ කට්ටිය ඔක්කොම නැති නිසා කවුරුත් උයන්නේ කෙනෙක් නැහැ. ඒක තමයි ඉතින් සාමාන්‍ය කන්න හම්බෙන්නේ. ඒ වගේ මේවා තමයි. සමහරුන්ට කන්න පුළුවන්, සමහර කට්ටියට එක එක්කෙනාගේ choice එක අනුව මට නම් ප්‍රශ්නයක් නැහැ. අනික ගොඩක් මේගොල්ලෝගේ කෑම ටිකක් පෝෂ්‍යදායී. මේක දැනටත් හොඳයි. නෝදා නැති එක වෙනකන් ඉඳලා අපෝ වැඩට යන්න තියෙන්නේ. ඉතින් දැන් කෑම කාලා ආයෙ වැඩට ආවා. මේ තියෙන CNC මැෂින් එකක්. CNC මැෂින් එකේ ෆයිනල් අවුට්පුට් එක තමයි තියෙන්නේ. මේ කෑල්ලත් තව කම්පැනි එකට ගිහලා තව ඔකේ කැපෙන්න තියෙන කෑලි. මැෂින් එක ගැන පොඩි අවබෝධයක් ගන්න මම මැෂින් එක පෙන්නන්නම්. සරලව ගත්තොත් ඉතින් මැෂින් එකේ අපිටත් අපේ කම්පැනිටත් එනවා සොජේ කියලා කියන්නේ. යකඩ උණු කරපු ඔය වගේ කෑලි එනවා. ඒක ගානට ලෙවල් එකට ගානට කපලා අපිට අපි යවන්න තමයි තියෙන්නේ. මෙෂර්මන්ට් එක තමයි සම්පූර්ණ CNC වැඩ යන්නේ. ඉතින් ගොඩක් මේව තමයි සොජේ කියන්නේ. කොරියාවේ මේවා හදන කම්පැනි වලටත් ගොඩක් ලංකාවේ වැටෙනවා යොල්චොරි වලට. CNC කියන්නේ සාමාන්‍යයෙන් නවීකරණය ලියන කට්ටල් වැඩ වගේ තේරුම අදහසක් ගන්න පුළුවන්. මැෂින් ඔක්කොම CNC මැෂින්. එක මැෂින් එකේ එක පාර්ට් එක තමයි ගහන්නේ. පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. නැත්නම් ඔක්කොම
එකම තියරියට තමයි එකම මැෂින් එකම යන්නේ CNC වල. ඉතින් අපේ කම්පැනි තවත් කොටසක් මේ තියෙන MCT මැෂින්. මේ MCT මැෂින් වලින් එන්නේ CNC කපපු කෑලි වල සිදුරු විදින්න තමයි තියෙන්නේ ඒකේ. සරලව ගත්තොත් සාමාන්‍ය CNC කියන්නේ ටිකක් මොලේ වෙහෙසලා කරන්න ඕන වැඩක්. MCT වල පොඩ්ඩක් ඇඟ වෙහෙසන්න වෙනවා. ඒකට බර වැඩ නැහැ. ටිකක් එක දිගට වැඩ තියෙනවා. මේකත් මුල් කාලේදී තියෙන කොහොමත් ටිකක් අමාරුයි. දැන් ඉතින් කාලෙත් එක්ක ගොඩක් රොබෝ තාක්ෂණයත් එක්ක තමයි වැඩ වෙන්නේ. මේ පොඩි දැල් ගහලා තියෙන එකට යන්න එපා කියන තමයි. එනවාට යන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට ගේට් එක අරපු ගාම මැෂින් එකේ රොබෝ නතර වෙනවා. මොකද සේෆ්ටි දීලා තියෙන එතනින් ලොක් එක අන්ලොක් කරපු ගාම රොබෝ නතර වෙනවා. ගොඩක් කම්පැනි වල සමහර විට ඉතින් ලොක් එකට සේෆ්ටි වැඩ නොකරන්න ඉඩ තියෙනවා. ඒවා සාමාන්‍ය කම්පැනි කියලා හදාගන්න පුළුවන් නම් එහෙමයි. මොකද ඒක නම් පොඩ්ඩක් භයානකයි. ගොඩක් ඉතින් විමසිලිමත් වෙන්න ඕන එතනදි විතරයි. වෙන නම් CNC MCT වල එහෙම අනතුරු සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි. CNC MCT කොන්දරෙල් කියන කැටගරි තුනට අදාළව ඕම තමයි ඉතින් අපේ කම්පැනි වැඩ යන්නේ. ඊට අමතරව ඉතින් වැඩ කරද්දී යකඩ කෑලි දාන පෙට්ටි එහෙම කරගන්න ඉතින් ෆෝක් ලිෆ්ට් එක කියන්නේ චිගීචාව මේක පුළුවන් පදින්න පුළුවන් වෙන්න ඕන සාමාන්‍යයෙන්. කොරියාවට ඇවිල්ලා ඉතින් ගොඩක් කට්ටිය පදින මුල් වාහනේ ඕක තමයි. මගේ නම් ජීවිතේ පළවෙනියටම ස්ටියරින් වීල් එකක් තියෙන වාහනයකට වැද්දේ ඕක. අපේ කම්පැනි ගොඩක් අය ඉන්නේ ලංකාවේ කට්ටිය. ලංකාවේ 26 දෙනෙක් ඉන්නවා අපේ කම්පැනි එකේ. සාමාන්‍ය ඉතින් ලංකාවේ කට්ටිය ඉද්දී අලුතින් ආපු කට්ටියට ඇත්තටම ගොඩක් පහසුයි. මොකද ඒගොල්ලෝ උදව් කරනවා ගොඩක්. සමහර කම්පැනි වල නම් කොහොමද දන්නේ නැහැ. අපේ කම්පැනි නම් ඇත්තටම අපි ආව ගාම අපිට ගොඩක් උදව් කරා. ගොඩක් කම්පැනි වල නම් සාමාන්‍යයෙන් එහෙම උදව් කරනවා. එහෙම නැති කම්පැනි තියෙනවා. ඒක ඉතින් හම්බෙන විදිහට තමයි. දැන් ඉතින් හවස 5යි අද මගේ ඔෆ් එක 5ට. වෙනදා හවස 8 උදේ 8 හවස 8 වෙනදා අපේ කම්පැනි ෂිෆ්ට් දෙකකට වැඩ කරන්නේ. ඩේ එකයි නයිට් එකයි. උදේ 8 හවස 8 හවස 8 උදේ 8. අද සෙනසුරාදා දවසක් නිසා හවස 5 විද්දී ඕෆ් වෙනවා. ඔහොම තමයි ඉතින් සාමාන්‍ය වැඩ දවසක වැඩ වෙන්නේ. කොරියාවට එන්න බලාපොරොත්තු ඉන්න ආයත කම්පැනියක් මොන වගේද කියලා අදහසක් ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහසක් කියලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඒ වගේම ඉතින් ඔයාලා කොරියානු සීනි සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හවස 5 වෙලාව දැන් තමයි මම ඔෆ් වුනේ. ඔහොම තමයි ඉතින් අපේ කම්පැනි වැඩ යන්නේ. කොරියාවට එන්න බලාපොරොත්තු ඉන්න කට්ටිය කම්පැනි එක ඇතුලේ මොන වගේද වෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් උදව්වක් දෙන්න. දැන් ඉතින් ඉල්ලනාලා කරලා ගෙදරට කෝල් එකක් දාලා වැඩි කරගෙන නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.